ආයිබෝල් අද මේ වීඩියෝෙන් කතා කරනවා නැකතකට සුබ දිශාවක් හොයාගන්නේ කොහොමද? සුබ මොන පැත්ත බලාගෙනද පිටත් වෙන්න හොඳ? මෙන්න මේ කියන දේ සම්බන්ධයෙන් කතා කරනවා. රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක ඒ වගේම මේකට විශේෂයෙන් ඔයගොල්ලෝ ඇලිත තියෙනවා නම් කියන්නේ මම භාවිත කරන්නේ ලංකා පංචාංගලිත ඒ ලිතක් ගන්න. එතකොට ඔයගොල්ලෝ ලේසි බලා ගන්න ඒ කියන විස්තර ටික. මුලින්ම සඳු ඉන්න දිශාව සුබ දිශාව ලෙස ගන්න පුළුවන් කමක් තියෙනවා. සඳු ඉන්න රාශිය අනුව තමයි දිශාව හොයාගන්නේ මොන දිශාවද ගැලපෙන්නේ කියලා. එතකොට එදා දවසේ ඔය කියන වෙලාවට ඔය කියන තත්කාලය තුල සඳු ඉන්නේ මොන රාශියක් තුලද? එන්නේ රාශිය මුලින්ම හොයාගන්න. ඒ රාශිය සුබ රාශිය හැටියට ගණන් ගන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි තව දේවල් තියෙනවා බලන්න. සමහරක් අවස්ථාවල මේ දිශාව සුබ දිශාව නොවෙන්න පුළුවන්. මොකද අනිකුත් දුර්වලතාවයන් නිසා අනිකුත් දෝෂ කියන්නේ අනිකුත් පිහිටීම් එක්ක ඒ දිශාව දුර්වල වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒක නිසා මුලින්ම හොයාගන්න සඳු ඉන්න රාශිය. එහෙනම් ඒක සුබ දිශාව. ඊට පස්සේ අපි ඊටු ටික බලමු. මම කියන්නම් කොහොමද සඳු ඉන්න රාශිය අනුව දිශාව මොන දිශාවද හොඳ කියලා සම්බන්ධයෙන් කියන්න. සඳු ඉන්නේ මේස සිංහ ධනු මෙන්න මේ කියන රාශියක නම් නැගෙනහිර දිශාව තමයි සුබ දිශාවස ගන්න පුළුවන් කමක් තියෙන්නේ. වෘෂභ කන්‍යා මකර මකර කියන රාශිවල ඉන්නව නම් සඳු දකුණු දිශාව සුබ හැටියට ගන්න පුළුවන් කමක් තියෙනවා. මිථුන තුලා කුම්භ රාශි නම් සඳු පිහිටන්නේ එතකොට බස්නාහිර දිශාව ගන්න පුළුවන් කමක් තියෙනවා. කටක උච්චක මීන රාශිවල සඳු පිහිටනවා නම් උතුරු දිශාව තමයි සුබ දිශාව හැටියට ගන්න පුළුවන් කමක් තියෙන්නේ. එතකොට සඳු ඉන්න දිශාව අනුව සුබ දිශාව ගන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට අපි මුලින්ම දැනගන්න ඕනේ එදා ඒ කියන වෙලාවට සඳු ඉන්නේ මොන රාශියකද කියන එක දැනගන්න ඕනේ. එතකොට එතනින් හොයාගන්න ඕනේ මෙන්න මෙතනින් මේ සුබ දිශාවන් ටික තමයි එහෙනම් සඳු ඉන්න තැන අනුව සුබ දිශාව කියලා ගන්න. දැන් ඔතනින් තව දෙයක් තියෙනවා. දැන් අපි ඊළඟට බලන්න ඕනේ මරු සිටින දිශාව. එක එක දවස්වලට මෙන්න මේ දිශාවන් වල මරු සිටිනවා. එහෙනම් මරු සිටින දිශාව අශුභ හැටියට සලකන්න ඕනේ. මුලින්ම ලියා ගන්නවා අපි කොලයක් අරගෙන සඳු ඉන්න දිශාව මෙන්න මේ දිශාවන් ටික සටහන් කරලා ලියා ගන්නවා සඳු ඉන්නේ මෙන්න මේ ස්ථානයේ. ඊට පස්සේ ලියා ගන්නවා ඒ දවසට අනුව මරු ඉන්නේ මොන දිශාව තුලද? එහෙනම් ඒ දිශාව අනිවාර්යෙන් අයින් කරන්න ඕනේ. මරු සිටින දිශාවන් මෙහිමයි දක්වලා තියෙන්නේ. ඉරිදාට උතුරු දිශාව. සඳුදාට වයඹ දිශාව, අඟහරුවාදාට බස්නාහිර දිශාව, බදාදාට නිර්ත දිශාව, බ්‍රහස්පතින්දාට දකුණු දිශාව, සිකුරාදාට ගිනිකොන දිශාව, සෙනසුරාදාට නැගෙනහිර දිශාව අශුභ ලෙස සලකන්න ඕනේ. ඔන්න දැන් එහෙනම් අපි මුලින් සඳු ඉන්න දිශාව මාක් කරගත්තා. ඊට පස්සේ ඒ දවසට අදාළව මරු සිටින දිශාව අසුබ හැටියට සලකලා සටහන් කරලා ගන්න ඕනි. ඊළඟට තව දෝෂයක් තියෙනවා පරිග දණ්ඩ මුණ ගැසීම. එහෙම අපි මේකේ තියෙන නැකත් ටිකක් දක්වලා ඒ නැකත් වලින් අපි කියමු නැකතක් අපි එදා දවසට පවතින නැකත මොකක්ද කියලා මුලින් මේක හොයන්න ඕනි. හොයලා ඉවර වෙලා මම මෙතනින් chart එකක් දාලා තියෙනවා. මේ chart එක බලන්න. ඒ වගේම ලිතේ පංචාංග ලිතේ 25 වෙනි පිටුව වගේ පොඩක් බලන්න. ඒ පිටුවේ තියෙනවා මේ පරිග දණ්ඩ කියන එක සටහනක් දාලා තියෙනවා. ඒ සටහන තුල බලන්න ඒකේ නැකත් ටික තියෙන පිළිවෙලින් ඒ නැකත් ටික තියෙන්නේ උතුරු පැත්ත කියලා තියෙනවා. උතුරු පැත්ත, නැගෙනහිර පැත්ත, ඒ වගේම දකුණ බස්නාහිර කියලා මෙහෙම පැති ටික වෙන් කරලා දීලා තියෙනවා. ඒ වගේම ඉරක් ගහලා තියෙනවා. ඒ ඉර තමයි පරිග දණ්ඩ කියන එක. එතකොට ඒකෙන් එහා පැත්තේට තමයි යන්නේ නැති. ඒ කියන්නේ අපි උතුරු පැත්තක තියෙන නැකතකින් වැඩ කරනවා නම් බස්නාහිර දකුණු පැත්ත බලාගෙන යන්නේ නැහැ. එතකොට උතුරු පැත්තක තියෙන නැකතක් නම් දකුණ නැගෙනහිර ඒ පැත්තට අදාළ දිශාවක් තමයි ගන්නෙ. ඒක තමයි මෙතන දක්වලා තියෙන්නේ. එතකොට අපි මුලින්ම බලන්න ඕනේ එදා දවසට පවතින නැකත. නැකත හොයාගන්න ඕනේ නැකත තියෙන්නේ මොන පැත්තේද? මොකද්ද නැකත?
මේකේ මෙතන දාලා තියෙන්නේ උතුරු පැත්තේ ආශ්‍රිත බේරණ කැති රෙහෙන මෝසිරස නැකත් පිළිවෙලින් තියෙන්නේ. නැකත් පිළිවෙලින් වටේට මේ කොටුවේ සටහන් කරලා තියෙන්නේ. එතකොට අපේ නැකත මොකක්ද? ඒ නැකත තියෙන පැත්ත මොකක්ද? ඒ පැත්තෙන් විරුද්ධ පැත්ත බලාගෙන පිටත් වෙන්නේ නැහැ. අනිත් පැත්ත බලාගෙන තමයි පිටත් වෙන්න ඕනේ. ඊළඟට අපි එකක් සුබ දිශාව ගන්න එකක් බලමු. එතකොට මම මේක තව ටිකක් පැහැදිලි කරලා දෙන්නම්. ඊළඟට යෝගිනීන් සිටින දිශාව අසුබයි. විශේෂයෙන් ශාස්ත්‍රීය කටයුතු වලට ඒ වගේ දේවල් වලට විශේෂයෙන් මේක බලන්න ඕනේ. යෝගිනීන් සිටින දිශාව ගන්නෙ නැහැ සුබ දිශාව ලෙස. ඒක ගන්නේ තිතිය අනුව. ඒ කියන්නේ එදා දවසට මොන තිතියද පවතින්නේ එන්නේ තිතිය අනුව තමයි මෙතන යෝගිනීන් සිටින දිශාව දක්වලා තියෙන්නේ. මෙතන මම කියන්නම් මෙන්න මේ විස්තරය. ඒ කියන්නේ තිතිය අනුව මොන දිශාව තුලද යෝගිනීන් සිටින්නේ. ඒ දිශාව ගන්නෙ නැහැ. එතකොට 1-9 කියන තිති වලට නැගෙනහිර දිශාව ගන්නෙ නැහැ. සුබ නැහැ. ඒ වගේම 2-10 කියන තිති වලට උතුරු දිශාව ගන්නෙ නැහැ. 3-11 කියන තිති වලට ගිනිකොන දිශාව ගන්නෙ නැහැ. 4-12 කියන තිති වලට නිර්ත දිශාව ගන්නෙ නැහැ. නිර්ත දිශාව අසුබයි. 5-13 කියන තිති වලට දකුණු දිශාව ගන්නෙ නැහැ. 6-14 කියන තිති වලට බස්නාහිර දිශාව ගන්නෙ නැහැ. 7-15 කියන තිති තියෙනවා නම්, ඒ කියන්නේ 15ක ගන්නවා නම් වයඹ දිශාව ගන්නෙ නැහැ. 8 සහ අමාවක 8වක සහ අමාවක තියෙනවා නම් ඊසාන දිශාව අසුබ හැටියට, ඒ කියන්නේ යෝගිනී සිටින දිශාව හැටියට හඳුන්වනවා. අන්න එතකොට ඒ පැත්ත බලාගෙන පිටත් වීම කරන්නේ නෑ. ඕනම නැකතක් හදද්දී සුබ දිශාව තෝරගන්නේ මෙන්න මේ විදිහට. අපි එක නැකතක් බලමු කොහොමද හදන්නේ. මම දිනයක් විතරක් සාමාන්‍යයෙන් ගන්නම්. එදාට මොන දිනයක් කියන්නේ නැකත් දවසක් අරගෙන පෙන්වන්නම් කොහොමද සුබ දිශාව ගන්න කියලා. අපි මේ නිදසුනක් හැටියට අපි මේක කොහොමද දිශාව බලන්නේ කියන එක සම්බන්ධයෙන් බලන්න අපි ගමු දවසක් 2025 දෙසැම්බර් මාසේ 3 වෙනිදා. එදා දවසට සුබ දිශාව මොකක්ද කියලා බලන්න අපි බලමු. මුලින් ඔයගොල්ලෝ ලියාගන්න එදාට තියෙන විස්තරය. සඳු ඉන්නේ මොන තැනකද? ඒ කියන්නේ අපේ දිතෙන් බලන්න ඕනේ සඳු ඉන්නේ මොන තැන මොන රාශියකද කියලා. 3 වෙනිදාට සඳු ඉන්නේ මේෂ රාශිය තුල. එහෙනම් මුලින් සටහන් කරගන්න සඳු ඉන්නවා මේෂ රාශිය තුල. ඒ වගේම 3 වෙනිදාට තියෙන්නේ බෙරණ නැකත තියෙන්නේ. ඒ වගේම 13 වන තිතිය. මෙන්න මේ කියන ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ සුබ දිශාව හොයාගන්න. සඳු ඉන්න රාශිය අවශ්‍යයි. ඒ වගේම නැකත මොකද්ද කියලා දැනගන්න ඕනේ. තිතිය මොකද්ද කියලා දැනගන්න ඕනේ. ඒ වගේම දවස 3 වෙනිදා කියන්නේ බදාදා දවසක්. හරිද? දැන් ඔයගොල්ලෝ පොඩි සටහනක් දාගන්න ඕනේ. එහෙනම් ওই ටික ලියාගන්න ලියලා ඉතුරු ටික හදමු අපි. අපි එකටම සටහනක් දාගමු මේ දිශාවන් ටික මාක් කරලා. මුලින්ම අපි දැන් දන්නවා සඳු ඉන්නේ මොන රාශියකද කියලා. සඳු ඉන්නේ මේෂ රාශියේ. මේෂ රාශියේ සඳු ඉන්නව නම් එතකොට මම කිව්වා මොන දිශාවේද කියලා. එතකොට සඳු මේෂයේ ඉන්නව නම් අපි ගන්න ඕනේ මේෂ සිංහ ධනු කියන්නේ නැගෙනහිර පැත්ත තමයි සුබයි. එහෙනම් අපි ලියා ගන්න ඕනේ නැගෙනහිර දිශාව සුබ හැටියට. ඊළඟට බලන්න ඕනේ දැන් බදාද දවසක් නම් දවසට අනුව කොහෙද මරු ඉන්න දිශාව. එතකොට බදාද දවසට නිර්ත දිශාවේ තමයි මරු. මම එදා දැන් කලින් පැහැදිලි කරා මේ පැත්තේ මරු සිටින දිශාව. ඊළඟට පරිග දණ්ඩ කියන එක මම ෆොටෝ එකක් දාන්නම්. බලන්න මේ ෆොටෝ එක. ඒ කියන්නේ මේ තමයි පරිග දණ්ඩ කියන්නේ. එතකොට මේ පැත්තේ නැකතක් තියෙනවා නම් මේ පැත්තට යන්න බෑ. මේ පැත්ත බලාගෙන පිටත් වෙන්න බෑ. මේ පැත්තේ නැකතක් නම් තියෙන්නේ. මේ පැත්තට යන්න බෑ. මේ උතුර නැගෙනහිර දකුණ බටහිර හැටියට දක්වලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ අශ්‍රිත බෙරණ කැති රෙහෙන මෝසිරස මේ විදිහට නැකත් ටික තමයි මේ පැත්තට තියෙන්නේ. දැන් අපි ඔය දැන් කියපු දවසට අපේ නැකත තියෙන්නේ බෙරණ නැකත. එහෙනම් අශ්‍රිත බෙරණ. එහෙනම් උතුරු දිශාවට නැගෙනහිර දිශාව බලාගෙන පිටත් වෙන්න පුළුවන්. දකුණු දිශාවයි බස්නාහිර දිශාවයි බලාගෙන පිටත් වෙන්න බැහැ. එහෙනම් අපි මේ පැත්ත දානවා මේ පැත්තට සුබයි කියලා. මේ පැති දෙකට හොඳයි. ඊළඟට අපි තිතිය බලන්න ඕනේ. ඒ කියන්නේ යෝගිනීන් සිටින දිශාව අසුබයි කියලා කිව්වනේ. ඒතකොට යෝගිනීන් තිතිය අනුව තමයි බලන්න ඕනේ.
එතකොට 5 13 කියන තිති තියෙනවා නම් දකුණු දිශාව තමයි හොඳ නැත්තේ. යෝගිනීන් පිහිටන්නේ දකුණු දිශාව තුල. එහෙනම් මේ පැත්තේ තමයි යෝගිනීන් සිටින දිශාව. එතකොට මේ පැත්තත් අසුබයි. එහෙනම් අපිට මෙන්න සඳු ඉන්න දිශාවම සුබ දිශාව හැටියට ගන්න පුළුවන්. හැම අවස්ථාවකදීම මේ දිශාව සඳු ඉන්න දිශාව සුබ වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ දෝෂයන් මගහරලා දැන් මේ පැත්තට මේ දිශාවන් දෙකට එන්න බෑ. මේ පැත්තට එන්න බෑ. මේ පැත්ත තමයි හොඳ. එහෙම වුණොත් අර සුබ දිශාවට දකුණතලා බලන්න පුළුවන් සුබ දිශාව මොකක්ද? අන්න එහෙම ගන්නවා නම් තව ටිකක් විශේෂයෙන් හොඳයි. නැත්නම් මේ දිශාවෙන් වෙනවා නම් තව ටිකක් ගොඩාක් හොඳයි. ඒ පැත්ත බලාගෙන පිටත් වෙන්න පුළුවන් කමක් තියෙනවා. මෙන්න මේ දෝෂයන් මගහරලා මෙන්න මේ මම දැන් කියලා දීපු දෝෂයන් මගහරලා තියෙන සුබ දිශාව තමයි දෙන්නේ නැකතකට දිශාව හැටියට දෙන්නේ. හොඳයි එහෙනම් මම හිතනවා දිශාව සුබ දිශාව මොකක්ද කියලා ඔබට තෝරගන්න පුළුවන්කම තියෙනවා කියලා. තවත් දවසක මෙවැනි ජ්‍යොතිෂ සම්බන්ධයෙන් කතා කරන අලුත් වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු. ඕල් හැමෝටම තෙරුවන් සරණයි දීර්ඝායු වේවා.